හලෝ යාළුවනේ ඔයගලන්ට කොහමද සතුටින් ඉන්නවද සතුටින් ඉන්නවා කියලා මම හිතනවා ඒ වගේම මමත් සතුටින් ඉන්නවා ඉතින් යාළුවනේ ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන අපි ආවා ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් අපි මට කියන්න දෙයක් තියෙනවා ඒ තමයි අපේ කලින් වීඩියෝ එකට ඕගොල්ලෝගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබ්බා ඒ වගේම ගොඩක් සබ්ස්ක්‍රයිබ් වගේම ලයික් කරලා තිබ්බා කට්ටිය ඉතින් යාළුවනේ අපේ channel එක subscribe කරලා like කරපු කට්ටියට ගොඩක්ම ස්තුතියි කියලා මං කියනවා. ඉතින් ඔන්න අද අපි හදන්න යන්නේ වේලපු දඩමස්. ගෙදරදිම හදාගන්නේ කියලා දෙන්න යන්නේ. වීඩියෝ එක බලලා මෙන්නකෝ කොහොමද මේ දඩමස් හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ වීඩියෝ එකේ දිගටම නැදි සිටින්න. එහෙනම් අපි වීඩියෝ එක බලලා මෙමුකෝ. අපි බලමු බැදම හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. සුදු ලුණු, ලොකු ලුණු, රම්පේ, කරපිංචා, අමු මිරිස්. ඒ වගේම කෑලි මිරිස්, ගම් මිරිස්, කහ කුඩුත් ඕන වෙනවා. අපි ඉස්සෙල්ලාම ලොකු ලුණු ටික කපා ගන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අමු මිරිස් කරලා කපා ගන්න ඕනේ. ඊට පස්සේ අප තෙල් තාච්චිය ලිපේ තියලා පොල් තෙල් ටිකක් දා ගන්න ඕනේ. ඉස්සෙල්ලම අපි මස් ටික තෙලට දා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. අම්මේ දැන් නම් සුවඳේ බෑ. ඊට පස්සේ තමයි රම්ප කරපිංචා ටික දාගන්නේ. ඒ ටිකත් හොඳට කවලම් කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ රස හොඳට එන්නේ. ඔන්න අපි ඊළඟට දානම ලොකු ලුණු ටික. ඊට පස්සේ දානවා ඔන්න දැන් සුදු ලුණු ටික දැම්මා. දැන් නම් හොඳටම සුවඳයි. අපි හොඳට දැන් මේ ටික කවලම් කරගන්න ඕනේ. ඔන්න දැන් දැම්මේ මිරිස් කුඩු. ඊළඟට තමයි ගම්මිරිස් දාන්නේ. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුත් කහ කුඩු ටිකකුත් අපි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්නවා. ඔන්න ඉතින් දැන් අපේ දඩමස් බැදුම හරි. දැන් නම් කන්නත් හිතෙනවා. දැන් ඉතින් තේන කන්න තමයි. ඔයගලන්ට පේනවනේ ඒ දඩමස් කෑලි ටික. ඔන්න ඉතින් මගේ බත්ත කරන් දැන් හැරි. පොල් සම්බලුයි සුදු බතුයි දඩමස් බඳුමයි. අම්මේ ඔයගොල්ලන්ටත් කඩට කෙලුණනවා ඇති නේද? දැන් නම් බඩේ පණුව බොක්සින් ගහනවා ඇති. අපි එහෙනම් කාලා බලමු කොහොමද රස කියලා. මේ තියෙන දඩමස් කෑල්ල. අම්බෝ මට හපා ගන්නත් බෑ ඉතින්. ඒ වුණාට මාරම රසක් තියෙන්නේ. ඉතින් හොඳට අනාගෙන අපි බත් කටකුත් කාලා බලමු කොහොමද මේකේ රහ කියලා. ඔන්න ඉතින් මම පොල් සම්බෝල් ටිකත් හොඳට අනාගත්තා. මම පොල් සම්බල් චුට්ටයි අනාගත්තේ. මොකද අපේ අම්මගේ පොල් සම්බල ගොඩක් සැරයිනේ. ඔන්න මන් දඩමස් ටිකකුත් දාගත්තා දැන්. මාරම රසක් තියෙන්නේ මේක නා. යාළුවනේ ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවා නේද? දැක්කා නේද දඩමස් ටික? ඔයගොල්ලෝ දැක්කම ඕගොල්ලන්ටත් කන්න හිතුණා නේද? බත් ටික නම් බඩ පැලෙන්න කෑවා. ඒ දඩමස් කෑල්ල මට හපා ගන්නත් බැරි වුණා. ඒ වුණාට මාරම රහයි.
ඕගොල්ලෝ රැවටුණා නේද යාළුවනේ? ඒ ඇත්තටම වේලුපු දඩමස් කියලා. ඔන්න බලන්නකෝ අපි දඩමස් ටික ගෙදරදිම දුමේ වේලලා හදාගත්තු හැටි. මේ තියෙන්නේ අපි දඩමස් හදාගත්තු ලින්න මාළු ටික. ඉස්සෙල්ලම අපි මේ ටික කපලා හොදලා පිරිසිදුවට සකස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ හොඳට කපලා හොදාගත්තු මාළු ටික. අපි මේකට හොඳට ලුණු කුඩු ටිකක් මිශ්‍ර කරගන්න ඕනේ. අපි මේ මාළුවව දෙකට පළලා ඔළුව අයින් කරලා තමයි අරන් තියෙන්නේ. ඔන්න දැන් තමයි ලුණු කුඩු ටික හොඳට මිශ්‍ර කරගන්නේ. අපි මේකට ගන්නේ ලුණු කැට නෙවෙයි ලුණු කුඩු. අපි ලුණු කුඩු ටිකක් තමයි මේකට දාගන්නේ. මොකද ඒ ලුණු කුඩු මාළුවගේ ඇඟට ඉක්මනට අල්ලනවා. අපි මේ ලිප හදාගත්තේ බ්ලොක් ගල් 4ක් එකතු කරලා. අඩි 3ක විතර දැල් කෑල්ලක් ගෙනල්ලා අපි ලිපට උඩින් එල්ලගත්තා. ඊට පස්සේ අපි මේකට පොල් කට්ටුයි පොල් එල්ලි දාලා ඇවිලෙන්නේ ගිනි එන්නේ නැතුව දුම විතරක් එන විදිහට හදාගන්න ඕනේ. ඔන්න දැන් අපි සකස් කරගත්තු මාළු ටික දැල් උඩින් තියනවා. පේනව නේද යාළුවනේ? දැන් මේ මාළු ටිකට දුම එන විදිය පත්තු වෙන්න නම් දෙන්න එපා යාළුවනේ. පත්තු වුණොත් නම් මේ මාළු ටික කර වෙලාම යනවා. අපිට අවශ්‍ය වෙන්නේ දුම විතරයි. අපි මේක විනාඩි 10ක් 15ක් ගියන් පස්සේ මේක අනිත් පැත්තේ හරව ගන්න ඕනේ. මොකද එක පැත්තක් විතරක් පිච්චුණොත් ඒක ඒ පැත්ත දැලට ඇලෙන්න ගන්නවා. මේ වැඩේ පැය 3-4ක් එක දිගට කරන්න ඕනේ. ඉතින් ඒකට ලිප ළඟටම වෙලා ඉන්න වෙනවා. මොකද බැරි වෙලාවත් මේකේ ලිප පත් වුණොත් ඔක්කොම ඉවරයි. දැන් පේනව නේද යාළුවනේ මේක වේලීගෙන එන විදිහ. තව ටික වෙලාවක් මේක තියෙන්න ඕනේ. තව ටික වෙලාවකින් මේක අපිට බාගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනව නේද මේක පාට? දැක්කම කටට කෙලවුනනවා. ආයෙත් දෙකක් නෑ වේලපු දඩබස්ම තමයි. දැන් කල්ලස්සාලේ සමුල් ලෙකඩකට. ඉතින් යාළුවනේ මම හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment එකකුත් දාගෙනම යන්න.